යම්කිසි ශ්‍රාවයන් මගින් මල මුත්‍ර මේ මිශ්‍රිත ආහාර මගින් ගොඩක් වෙලාවට මේ වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. ශරීරගත වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම වෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යන්නේ. ගිහලා ගොඩක් වෙලාවට කැස්ස, කිවිසුම් වගේ දේවල් තියෙනවා. ටික දවසකින් විශේෂයෙන් මේ සුරතලුන්ගේ මේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා. ස්නායු පද්ධතිය ආබාධ ඇති වෙනවා. අවසාන වශයෙන් ගොඩක් වෙලාවට මේ පැරලයිස් වෙනවා. නැත්තම් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා සුරතලා මියාම තමයි වෙන්නේ. අපි උදාහරණයක් ගමු ඩිස්ටෙම්පර් රෝගයේ වැළඳුරු සුනකෙක් වෛද්‍ය සංජය වාසලතුමා ගාවට ගෙනෙනවා. මොන වෛද්‍යවරයෙක් හම්බ වෙන්න එනවා මේ ගෘහණිය. මතන මොන වගේ ආකාරයෙන්ද ඔහු ඒ කියන්නේ මුලින්ම නිගමනය වන්නේ මොන ආකාරයෙන්ද? මොන වගේ රෝග ලක්ෂණ තියෙන්නේ? මොන වගේ නවීන ක්‍රමද තියෙන්නේ මේ රෝගේ හඳුනා ගන්නට වෛද්‍යවරයෙක් වශයෙන්? ඔව් ඇත්තටම දැන් දක්ෂ වෛද්‍යවරයෙකුට පශු වෛද්‍යවරයෙකුට මේ සුරතලෙක්ගේ රෝග ලක්ෂණ සහ ඔහුගේ හැසිරීම දැක්ක ගමන්ම නිර්ණය කරන්න පුළුවන් මොකට ඩිස්ටෙම්පර් රෝගේ වැළඳලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ඇස් වලින් කබ ගැලීම සහ ශ්වසන පද්ධතිය ඇති වෙන මේ ආබාධ. ඒ වගේම අපි මං අර ගිය සතියේ සඳහන් කරා මේ සුරතලුන්ගේ අර ෆුට් පැඩ්ස් කියලා කියන අපි කියන කුර වගේ තියෙන ඒවා ගොඩාක් ඝනකම් වෙනවා. ඔබට ඒක හොඳ රෝග ලක්ෂණයක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් දක්ෂ වෛද්‍යවරයෙකුට මේ රෝග ලක්ෂණ සහ සුරතලාගේ ඉතිහාසය ගැන සලකලා බලලා ගොඩාක් වෙලාවට නිර්ණය කරගන්න පුළුවන්. ඒ අරුණාම ඇත්තටම අද නවීන විද්‍යාවේ ගොඩාක් ක්‍රම තියෙනවා දැන්. එක ක්‍රමයක් තියෙනවා PCR කියන එක. නැත්නම් අපි කියන polymerase chain reaction කියන එක. ඒක දියුණු ක්‍රමයක්. ඒ වගේමයි සමහරලාට මේ ආසාදී සුරතලෙක්ගේ රුධිරය පරීක්ෂා කරලා. ඒක කියන canine distemper inclusion bodies කියලා කියනවා. ඒ ආශ්‍රිතවත් අපිට පුළුවන් ඕනනම් සුරතලෙක්ගේ මේ රෝගේ නිර්ණය කරගන්න. නමුත් මේ ක්‍රමයේදී ටිකක් ගැටලු මතුවෙන ආකාරයක් තියෙනවා. මොකද මේ අපි එන්නතකින් කරන්නේත් එන්නතක් අපි දැන් ඩිස්ටෙම්පර් එන්නත අපි ලබා දීමෙන් කරන්නේ ශරීරය තුළ කෘත්‍රිම රෝගී තත්ත්වයක් නිර්මාණය කරලා කවදා හරි දවසක ශරීරයට ඒ වෛරසය ආවොත් ඒකට යම්කිසි ඇටැක් කරන්න. එහෙම නැත්නම් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් තත්ත්වයකට ශරීරය ලැහැස්ති කරන එක. ඉතින් සමහරවිට මේ ඉන්ක්ලූෂන් බොඩි කියන ක්‍රමයේදී අපි ගියොත් එහෙම මේ අපි ඩිස්ටෙම්පර් එන්නත ලබා දීම නිසා සිරුර ඇතිවෙච්ච වෙනස්කම් අපි වරදවා තේරුම් ගන්නවා ඩිස්ටෙම්පර් හැදීම විදියට. ඒ නිසා ගොඩක් වෙලාවට දක්ෂ වෛද්‍යවරයෙකුට ගොඩක් මේ පරීක්ෂණ වලට යන්න අවශ්‍ය නැහැ. රෝග ලක්ෂණ දැක්කම අපිට ඩීර්ණ කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ එන්නතක් මගින් ඒ ප්‍රතිශක්තිය වැඩි කරන්නක් වගේම වෛද්‍යතුමනි දැන් රුධිර සාම්පලයක් ගැන අපි පරීක්ෂා කරොත් දැන් අපි සනාථ කරගන්නවා නම් මේ ඩිස්ටෙම්පර් කියන රෝගය උහුට වැළඳිලා තියෙන්නේ. ඊට කලින් අවධියක් නම් අපි මොන වගේ ආකාරයෙන්ද තියෙන්නේ මේ බලුසුරුතලා රැක ගැනීම. අපි දන්නා ගෘහණියක් බලාපොරොත්තු වෙන ඒ කාරණේ වෛද්‍යතුමෙක් හැමුවීමේ අනිවාර්යයෙන්ම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඩිස්ටෙම්පර් කියන රෝගී තත්ත්වය මුල් අවස්ථාවේ ඔබ හඳුනාගත්තොත්. එහෙම නැත්නම් මුල් අවස්ථාවේ ඔබ ඔබේ සුරතලාව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරොත් එහෙම ගොඩක් වෙලාවට වළක්වා ගන්න පුළුවන්. 100%ක්ම නෙවෙයි නමුත් වැඩි ප්‍රතිශතයක් තියෙනවා වළක්වා ගන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ වෛරස් රෝගයක් මේකට විශේෂිත ඖෂධයක් නැහැ. ඒක නිසා මුල් අවස්ථාවේදී මම සඳහන් කරපු රෝග ලක්ෂණ ඇසෙන් කබ ගැලීම, කැස්සක් වගේ ශ්වසන අපහසුතා, ආහාර ගැනීමෙන් වැළකීම, උණ වගේ තත් දැන් උණ ඇදුනාම කොහොමද දැනගන්නේ කියන එක ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් දන්නේ නැහැ. කලින් සතියක සඳහන් කරා සුරතලාගේ උණ බලාගන්න හොඳම ක්‍රමය තමයි නාසය වෙල්ල තියෙනවා. වියලි ගතියකින්. නැත්තම් සාමාන්‍ය නිරෝගී සුරතලෙක්ගේ නාසය හොඳින් තෙත ගතියින් තියෙනවා. උණ සැදි සුරතලෙක්ගේ නාසය සම්පූර්ණයෙන් වේලෙනවා. නාසය වේලෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් ඒ උණ. ඉතින් මේ රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දැක්ක අවස්ථාවේදීම ඔබ ඔබේ වෛද්‍යවරයා වෙත සුරතලා ලැබගෙන යන්න ඉතාම අත්‍යවශ්‍යයි. අතන වෛද්‍යවරයෙක් සමාජශීලී වෛද්‍යවරයෙක් වෙනවා නම් අපි උදාහරණයක් ගමු ඩිස්ටෙම්පර් රෝගේ වැළඳුණු බඩු සුරතලෙක් වෙනවා වෛද්‍යවරයා ගාවට. අපි දන්නවා මේ ගෘහේ තවත් බඩු සුරතලුන් සිටින්න පුළුවන්. දැන් මේ බඩු සුරතලුන්ටත් මේ ආසාදනයට ලක් වෙලා තියෙනවා මේ වෛරසය අන්තර්ගත වෙලා තියෙනවා නම් කියන කාරණේ අපි මේ බඩු සුරතලාගෙන් දැනගන්න බෑ. ඔබතුමා යම්කිසි උපදේශයක් දෙනවද? අනිකුත් බඩු සුරතලුන් පරීක්ෂා කරන්න ඕන. මොකද අපි දන්නවා මේ ගෘහයේ සිටින්නේ ගෘහණියන් සමග මේ ළමයින් සමග මේ පිළිබඳව අපි කතා කරොත් ඇත්තටම මේ ඩිස්ටෙම්පර් වැරදිච්ච සුරතලෙක් ඔබේ නිවසේ සිටිනවා නම් පළවෙනිම කාරණය එක්කෝ ඒ ආසාදනය වෙච්ච සුරතලා වෙන ස්ථානයකට ගෙනියන්න. එහෙම නැත්නම් ඔබේ නිවසේ සිටින නිරෝගී සුරතලු වෙන ස්ථානයකට අරගෙන යන්න. 100% විශ්වාසයි ඔබේ සුරතලාට සමහරවිට එන්නත් කරලා තියෙන්න පුළුවන්. ඉතා ප්‍රබල වශයෙන් ආපු වෛරස් තත්ත්වයක් නම් සමහරවිට එන්නත් කරපු සුරතලුන්ට පාවා වැළඳ. මොකද එන්නත් කිරීම බොහෝ වෙලාවට සමහරවිට එන්නත් කරත් හැදෙන්නේ එන්නත් වල තියෙන සමහර බලපෑම් නිසා සහ එන්නත් ලබා දීමේදී දුන යම්කිසි මේ වැරදි නිසා. විශේෂයෙන් ඒ ගැන සඳහන් කරන්න ඕනේ ඔබ ඔබේ සුරතලා වෛද්‍යවරයෙක් වෙත එන්නත් කරන්න අරයි යනවා නම් ඔබේ සුරතලා 100%ක් නිරෝගී විය යුතුයි. සමහරව අරන් යනවා මේ ඩිස්ටෙම්පර් අපි හිතමු යම්කිසි විදිහට ඩිස්ටෙම්පර් කියන්නේ කොන්ද පන්න තියෙන ලෙඩේ කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. ඒ අරන් යන්නේ සමහරලාට මේ රෝග ලක්ෂණ දැක්කම ඊටාම ඉක්මනට සුරතලාව අරගෙන යනවා වෛද්‍යවරයාට කියන්නෙත් නැහැ. සමහරලාට අවුරුදු කීපයකට මේ එන්නත් ලබා දීලත් නැහැ. ඉක්මනට අරන් ගිහලා එන්නත ලබා දෙනවා. එන්නතකින් කරන්නේ රෝගයට ප්‍රතිකාරයක් නෙවෙයි රෝගයේ වැළඳු වෛරස් ශරීරගත වුණොත් ඊට විරුද්ධව ක්‍රියා කිරීම පමණයි.
ඒ නිසා ඔබගේ සුරතලා එන්නත් සඳහා වෛද්‍යවරයෙක් ළඟට අරයි යද්දී 100% නිරෝගී වීම අත්‍යවශ්‍යයි. මතක රුධිර සාම්පල වාර්තා පිළිබඳව ඉක්මනින්ම ලබා ගැනීම හැකියාවක් තියෙනවද? අපි කියමු මේ වාර්තා පමා වීම මේකට හේතු වෙන්නත් පුළුවන් නේ. ගෘහණියක් අපි දන්නවා අපි ගෙදරට ගිහලා අනිකුත් වැඩ රාජකාරී තියෙනවනේ. දැන් මේ පිළිබඳව මොන වගේ පහසුකම් සපයා තියෙන වෛද්‍යවරයෙක් වශයෙන්ම දෙන්නේ? ඔබතුමා ගත පොදුවේ අපි ඇත්තටම දැන් මේ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න නම් ඇත්තටම මෙච්චර කාලයක් යන්නේ. ඊටාම වැදගත්. මොකද මේ වෛද්‍යවරයෙක් ළඟට අරන් ගියාට පස්සේ රෝග ලක්ෂණ වලින් තමයි ඕනෙම පශු වෛද්‍යවරයෙක් ඩිස්ටෙම්පර් රෝග නිර්ණය කරන්නේ. නමුත් ඇතැම් වෙලාවට අපිට මේක හරියටම නිගමනය කරගන්න අවශ්‍ය වුණොත් එහෙම අපි ගොඩක් කරලා වෛද්‍ය සමහරවිට දවසක් විතර ගොඩක් ඉතා කෙටි කාලයකදී අපිට වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න නවීන ක්‍රම තියෙනවා. ඉතා කෙටි කාලයකදී අපිට ලබා ගන්න පුළුවන්. පැහැදිලි වෛද්‍යතුමනි මම හිතන්නේ එන්නත් පිළිබඳව අපි කතා කරමු මේ ඩිස්ටෙම්පර් රෝගය හා සම්බන්ධව මේ වෙන්නත් කොහොමද නිවැරදිව අපි ලබා ගන්න. ඒ වගේම මේවා වළක්වා ගන්න කෙසේද කියන කාරණා පිළිබඳව අපි මතු කරමු. ඇත්තටම මේ එන්නත් ගැන කතා කරද්දී විශේෂයෙන් ඔබට සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. මේ මොකද පහුගිය 28 වෙනිදාට යෙදුනේ ලෝක ජල බීතිකා දිනය. විශේෂයෙන් ඔබේ සුරතලා වර්තමානයේ ලංකාවේ වැඩියෙන්ම ජල බීතිකා නිසාවෙන් මරණ සිදු වෙන බවත් අපි සඳහන් කළ යුතු ඩෙන්ගුවට අමතරව. ඇත්තටම මම හිතන්නේ පහුගිය වසරේ මරණ 30 ගණක් විතර වෙලා තිබ්බා. එතකොට ඇත්තටම දැන් ලංකාවේ ගත්තොත් ගොඩක් අඩු වෙලා තියෙනවා මේ ප්‍රවණතාවය නිවැරදි එන්නත් කරන්නේ. මම බාහිර ප්‍රශ්නයක් අහන්න වෛද්‍යතුමනි මම බල්ලන්ට අමතරව පූසන්ගෙනුත් මේ ජල බීතිකා ඇති වෙන ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. ඇත්තටම බල්ලොන්ගෙන් පූසොන්ගෙන් පමණක් නෙවෙයි මුකටි වගේ ගොඩාක් සත්තු මේ අචලතාපින ගොඩාක් සත්තුන්ගෙන් මේ සමහරලාට මේ ගවයන්ට පවා මේ ජල බීතිකා රෝගය වෙලඳෙනවා. සමහරු මේ ගැන අවබෝධයක් නැහැ හිතන්නේ සුරතන ජල මේ මොකද පිස්සු බලු රෝගය කියලානේ කියන්නේ. ඒකට හිතන්නේ ජල බීතිකා කියන්නේ මේ සුරතල් සුනකෙන්ට පමණක් වෙලඳෙන රෝගයක් කියලා නෑ. හැම සතෙකුටම වෙලඳෙන්න පුළුවන්. ඉතින් නිවැරදි එන්නත් කිරීමේදී අවශ්‍ය වෙන්නේ නිවැරදි වයසේදී. මොකද ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ වෛද්‍යවරයෙක් ලබා දෙන එන්නත් සටහන පිළිබඳව. එන්නත් සටහන සමහරලාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පාව වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට දැන් පිට රටක දෙන එන්නත් නෙමෙයි අපේ රටේ සුරතුරුන්ට ලබා දෙන්නේ. මොකද ඒ ප්‍රදේශයට ආවේනික රෝග තියෙන්න පුළුවන්. ආවේනික වයසක් තියෙන සාමාන්‍ය ඩිස්ටෙම්පර් ගත්තට පස්සේ මාස 3-6 කාලේ තමයි ගොඩක්ම වැඩි වශයෙන්ම ඩිස්ටෙම්පර් රෝගයට ගොදුරු වෙන්නේ. ඉතින් ඒ කාලේදී වෛද්‍යවරයෙක් විසින් නිවැරදි වෙන්නත් ලබා දිය යුතුයි. වෛද්‍යවරයෙක් විසින්ම ලබා දිය යුතුයි. බොහෝ විට සමහර උත්සාහ කරනවා තමන්ගෙනලා තමන්ම එන්නත ලබා දෙන්න. නමුත් මේක භයානකම තේරුම් ගත යුතුයි කියන අනිවාර්යයෙන්ම මේක ඉතා භයානක තත්ත්වයක්. වෛද්‍යවරයෙක් විසින්ම නිවැරදි කාලෙදී නිවැරදි වයසේදී එන්නත් ලබා දීම සිදු කළ යුතුයි. සාමාන්‍ය මේ රෝග ඝනත්වය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන ආකාරය පිළිබඳව අපිට කැටින් කියමු. ඔව්. සමහරලාට තියෙනවා දැන් අපි දැක්කා පහුගිය කාලෙදී මේ එන්නත් කරණයත් එක්කම සමහරලාට අපි දන්නවා දැන් ජල බීතිකා එන්නත් කරණය ගොඩාක් මේ හොඳින් සිදු කරනවා. ඒ සමහර ප්‍රදේශවල මේ රෝගයක් ව්‍යාප්ත වුණා. කියන්නේ ඩිස්ටෙම්පර් රෝගය ව්‍යාප්ත වුණා අර ජල බීතිකා එන්නත් කරපු ප්‍රදේශවල. ඒකදී ඇත්තටම වෙච්ච කාරණේ වෙන්නේ අපි හිතමු මේ සුරතලාට ඩිස්ටෙම්පර් වැළඳලා තියෙනවා කියලා. මේ සුරතලා අර සුරතලුන් ඉන්න විශාල පිරිසක් ඉන්න තැනකට අරන් ගියාට පස්සේ වෙන්නේ මේ සුරතලාගේ තියෙන මේ වෛරස් අනෙක් සුරතලුන්ට ආසාදනය වෙනවා. ඒක නිසා ඔබේ සුරතලා පිරිසක් ඉන්න තැනට, ඒ කියන්නේ තවත් සුරතලුන් විශාල පිරිසක් ඉන්න තැනට අරගෙන යනවා නම් ඉතාම සැලකිලිමත් වෙන්න මේ වගේ රෝගයක් තිබුවොත් ඉතාම ඉක්මනින් බෝ වෙන්න පුළුවන්. මතර ඒ කාරණේ අපි ටිකක් වැඩිපුර කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා වෛද්‍යතුමනි. මම හිතන්නේ අපි කතා කරා බලු සුරතලුන්ගෙන් මේ ඩිස්ටෙම්පර් රෝගියා කොහොමද අයින් කරලා තියෙන කාරණේ. මම හිතන්නේ ගෘහයක අනික් ළමයින්ගෙන් මේ ගෘහයේ සිටින අනිකුත් වැසියන්ගෙන් කොහොමද අපි අයින් කරන කාරණා පිළිබඳව මතක් කරනවා. අපි සඳහන් කරා මේ කෙල මාර්ගයෙන් ඒ වගේම අනිකුත් ශ්‍රාවයන් මගේ මේ රෝගය වෙනදන ආකාරය. මේ පිළිබඳව අපි කෙලින් මතක් කරමු. ඔය ඇත්තටම දැන් මේ ඩිස්ටෙම්පර් රෝගය මිනිසුන්ට වැළඳෙන්නේ නැහැ. ඒක ප්‍රධාන කාරණය. සුරතලුන්ගෙන් මිනිසුන්ට වැළඳෙන රෝග තියෙනවා. අපි කියන සූනොටික් ඩිසීසස් කියලා. ඩිස්ටෙම්පර් කියන්නේ සූනොටික් ඩිසීස් එකක් නෙවෙයි. නමුත් බොහෝ දෙනෙක් දන්නවා සරම්ප රෝගය අපිට හදන. සරම්ප රෝගය හා සමාන මේ පැරාමික්සෝ වෛරස් කියන ගණේ මේ වෛරස් එකත් ඒ වර්ගයේ වෛරස් එකක්. නමුත් මිනිසුන්ට කිසිම ආබාධයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් ඉතින් සුරතලුන්ගේ ඔය කෙල වගේ දේවල් ඊට පස්සේ ආසාදනය වෙච්ච සෙම්සොටු වගේ දේවල් ඉතින් සමහරලාට අපිට ආබාධ ඇති කරන්න පුළුවන්. ඒ අරින්න මේ ඩිස්ටෙම්පර් රෝගය මිනිසුන්ට බොවීමක් නැහැ.